හොල්මන් කිව්වහම ගොඩක් අයට බයක් දැනෙන අතර සමහරක් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට හොල්මන් CCTV කැමරාවලට පටිගත වූ අවස්ථා කීපයක් අරගෙන ආවා. රැකියාවක් කරනකොට හිටපු ගමන් මිතුරන් සමග විනෝදයෙන් සිටින වෙලාවල් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක මිතුරුගේ ජංගම දුරකථනයේ පටිගත වූ පුදුම සහගත වීඩියෝ එකක් තමයි මේ. තම යහළුවාගේ පිටිපසින් යම්කිසි ඡායාරුවක් යනවා දුටු වීඩියෝ කරන පුද්ගලයා වහා මෙතන ගොස් බලන විට කිසිම දෙයක් දක්නට ලැබෙන්නේ නැති බව අපට දැක ගන්න පුළුවන්. අද කාලේ ඕනම ගෙදරක වගේම CCTV කැමරා එකක් තියෙනවා. මේකත් ඒ වගේ නිවසක තිබු කැමරාවක වීඩියෝ පටයක්. නිවසිමියා විසින් වීඩියෝ පට පරීක්ෂා කිරීමේදී ඔහු මෙම අමුතු ඡායාව දැක තිබෙනවා. හොල්මන් පිළිබඳ කරුණු හොන YouTube නාලිකාවක් මගින් විකාශනය කරන ලද මෙම වීඩියෝ එක ඉන්දියාවේ රැකියාවක නිරත වන දෙදෙනෙක් කුළුවට නැවතී සිටින කාමරයේ නිතර සිදුවීම කවුරුන්ද යන්න බලන්න සවකිරු කැමරාවක තමා මේ සටහන් වෙලා තියෙන්නේ. ඉස්පිරිතාලය කියන්නේ නිතර වගේ මරණයන් සිදුවන ස්ථානයක්. අන්න ඒ වගේ තැන්වල සහ තවත් ස්ථානවල කාත් කවුරුන් නොමැතිව පුටුසා මේස දොරවල් එහාට මෙහාට යන සිදුවීම් කිහිපයක් සිකියුරිටි සේවයේ සිටි පිරිසක් CCTV චෙක් කිරීමේදී දැක තිබෙනවා. මායා කර්ම කියන්නේ අතීතේ ඉඳලා බොහොම පිරිසක් අදහන දෙයක්. ඉතින් මේ මන්ත්‍ර වලින් බොහෝ දේ කළ හැකි බව පවසනවා. හරියට නිකන් ඔමේජා බෝඩ් එක වගේ. ඉතින් මේ ඇදලිසා භූත බලවේග වලින් සිදු කරන ක්‍රීඩාවක් අතරතුරේදී සිදු පුදුම සිදුවීමක් ලෙස මේ හැඳින්විය හැකිය. මෙහිදී පුද්ගලයන් එක්ක භූතයින්ට කන්නලව්වක් වෙන දෙයක් සිදුකොට අපෙන් කාට හරි හිනාවක් දෙන්න යන ඉල්ලීමක් වෙන දෙයක් කියන බව පේනවා. එම අවස්ථාවේ එක් අයෙකු මායාකාරියෙක්ගේ පෙනුමක් සහිත හිනාවක් එනවා පේනවා ඇති. Face has completely changed. Doesn't he look like a person? Right, Debbie, you need to come down here for a minute, please. නිදන් ඉන්නකොට හීන දකින්න එක සාමාන්‍ය දෙයක්. ඒත් නිදන් ඉන්නකොට අපි ළඟින් දෙයක් සිද්ධ වෙනවා වගේ දැනලා තියෙනවනම් සමහර විට මෙහෙම දෙයක් වෙන්න 107ක හැකියාවක් තියෙන්න පුළුවන්. හොඳින් රතු පාට මේ දිස් වෙන දේ දිහා බැලුවොත් ඔබට පෙනේ නිදාගෙන ඉන්න පුද්ගලයා ළඟින් කවුරු හරි ඉන්න බව.
වාහනේ ඩෑෂ් කැම් එකේ පටිගත වූ පුදුම වීඩියෝ එකක් වන මෙහි රියදුරා හිටි හැටිම ගසක් උඩ දෙයක් දර්ශනය වෙනවා පේනවා. පසුව ඔහු දුටුදේ ඩෑෂ් කැම් එකකින් බලා විමතියට පත්ව තිබෙනවා. සමහරක් විට සිවිදිය හානි කරගත් පුද්ගලයෙක්ගේ ආත්මයක්ද වෙන්න පුළුවන්. කැලිෆෝනියාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ පාසලේ රාත්‍රියේ සේවය කරන ලද සිකියුරිටි කෙනෙකුට මේ සිදු වී තිබෙනවා. ඔහු ජංගම දුරකථනයෙන් පටිගත කරන ලද අවස්ථාවේදී අමුතු ඡායාවක් යනවා ඔබට පේනවා ඇති. ඒත් සමගම ඒ අතුරුදහන් වී යනවා. මෙවැනිම වීඩියෝ රසක් නැරඹීම සඳහා ප්‍රේක්ෂකයා TV අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.